ඔයාට දවස පුරාම දැනෙන කම්මැලිකම, මහන්සිය, අමතක වීම මේ කිසිම දෙයක් නිකන් අහම්බයකින් වෙන දේවල් නෙමෙයි. ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්නවා නිහඬ සතුරෙක් ඔයාව ටිකෙන් ටික පාලනය කරන්න ගත්ත. අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම අත්විඳින, හැබැයි කවුරුත් හරියට තේරුම් අරගෙන නැති ඒ සැඟවුණු බලවේගය ගැන. ඒ තමයි ස්ට්‍රෙස්. එහෙමත් නැත්නම් මානසික ආතතිය. හැබැයි මේක නිකම් මොටිවේෂන් වීඩියෝ එකක් නෙමෙයි. අද අපි බලමු මනෝවිද්‍යාත්මකව හරියටම මේ මානසික ආතතිය අපිව විනාශ කරන්නේ කොහොමද? ඒ වගේම කොහොමද ඒක අපේ පාලනයට ගන්න කියන එක ගැන. මානසික ආතතිය කියන්නේ නිකම් මානසික තත්ත්වයක් නෙමෙයි. මේක මානසික විතරක් නෙමෙයි, භෞතිකවත් අපේ ඇඟටත් බලපාන දෙයක්. ඔයා ආතතියට පත් වෙනකොට ඔයාගේ මොළයෙන් කෝටිසෝල් ඒ වගේම ඇඩ්‍රිනලින් කියන හෝමෝන නිකුත් කරනවා. මේ ක්‍රමය අපේ ඇඟේ හැදලා තියෙන්නේ ඉස්සර කැලේ ජීවත් වෙනකොට සතෙක්ගෙන් බේරිලා දුවන්න, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ ෆයිට් එහෙම නැත්නම් ෆ්ලයිට් කියන රෙස්පොන්ස් එක දෙන්න, ප්‍රතිචාරය දක්වන්න. හැබැයි දැන් කාලේ අපි කැලෑවල ජීවත් වෙන්නේ නැහනේ. අපේ පස්සේ සත්තු පන්නන්නෙත් නැහැ. එතකොට දැන් තියෙන්නේ එක්සෑම්ස්, ඩෙඩ්ලයින්, සල්ලි ප්‍රශ්න, රිලේෂන්ෂිප් වල ප්‍රශ්න, මේ වගේ දේවල් හින්දා තමයි අපි ආතතියට පත් වෙන්නේ. හැබැයි තවමත් මොළයට සිංහෙක් ඉස්සරහට එන එකයි හිත තියෙන වැඩ ගොඩයි අතර වෙනස තේරෙන්නේ නැහැ. මොළය හැම වෙලේම එයාට අවදානමක් තියෙනවා කියලා දැනන වෙලාවට එලාම් එක වදිනවා. අපේ මොළය ඇතුලෙන් එලාම් එකක් වදිනවා. දිගටම මේ කෝටිසෝල් ඇඟේ තියෙනකොට ඔයාගේ මතක ශක්තිය අඩු වෙනවා. තීරණ ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම අන්තිමට ඔයාගේ ඉමුනි සිස්ටම් එකත් කඩාගෙන වැටෙනවා. ඔයාව ලෙඩ රෝග වලට භාජනය වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඉතින් මම මේ දේවල් කියන්නේ පොත්පත් වලින් කියවලා විතරක්ම නෙවෙයි. මොකද මමත් එක කාලෙක ගොඩක් ලොකු මානසික පීඩනයකින් හිටියා. ඒ දවස්වල මට හරියට නිදා ගන්න වෙලාවක් නැහැ, කන්න වෙලාවක් නැහැ. පීඩනය උපරිමයි. මගේ කෝච් මගෙන් අහද්දී ඔයාට මේ වෙලාවේ ස්ට්‍රෙස් වලට, මානසික ආතතියට දෙන්න පුළුවන් කොච්චර ලකුණු ප්‍රමාණයක්ද කියලා මම 10න් 8ක්ම දුන්නා. ඉතින් මට මේ දේවල් මේ විදිහටම දැනුණා. හැබැයි මගේ ජීවිතේ ලොකුම ආශාව වුණා මනෝවිද්‍යාව නිසා මට පුළුවන් වුණා කොහොමද ස්ට්‍රෙස් හරියටම පාලනය කියලා තේරුම් අරගෙන ඒ වෙනුවෙන් මහන්සිලා වැඩ කරන්න. ඒ මනෝවිද්‍යාත්මක විසඳුම් වලට යන්න කාලේ මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනේ. ඔයා මේ මොහොතේ මේ වෙලාවේ මුහුණ දෙන ලොකුම ස්ට්‍රෙස් එක මොකක්ද? ඒක ස්ටඩි වැඩක්ද, ජොබ් එකේ ප්‍රශ්නයක්ද, එහෙමත් නැත්නම් වෙනස්ම දෙයක්ද? පහලින් කමෙන්ට් කරන්න. මම ඔයාලගේ කමෙන්ට්ස් හැම එකක්ම වගේ කියනවා. ඒ වගේම මට පුළුවන් විදිහට මම රිප්ලයි කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න. හරි. දැන් අපි බලමු මේ නොපෙනෙන උගුලෙන්, මානසික ආතතිය අපිට පේන දෙයක් නෙමෙයිනේ. ඉතින් මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. මනෝවිද්‍යාවට අනුව අපිට ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. මොකද ඒක මනුස්ස ස්වභාවය. අපි පොඩි දෙයකට අපිට මානසික ආතතියක් දැනෙනවා. හැබැයි අපිට පුළුවන් ඒක පාලනය කරන්න. මම පාවිච්චි කරන විද්‍යාත්මකව තහවුරු වුණු ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි එක තමයි 5 4 3 2 1 කියන ග්‍රවුන්ඩින් ටෙක්නික් එක. ඔයාට දරා ගන්න බැරි තරම් ස්ට්‍රෙස් එකක් ආවම ඔයාගේ මොළය අතීතයට හරි අනාගතයට හරි දුවනවා. මේකෙන් කරන්නේ අපේ හිත වර්තමාන මොහොතට අරගෙන එන එක. පළවෙනිම දේ තමයි ඔයාට පේන දේවල් 5ක් නම් කරන්න. ඔයාට අල්ලන්න පුළුවන් දේවල් 4ක් නම් කරන්න. ඒ වගේම ඔයාට ඇහෙන ශබ්ද 3ක් නම් කරන්න. ඔයාට දැනෙන සුවඳවල් 2ක් නම් කරන්න. ඒ එක්කම ඔයාට දැනෙන රසයක් නම් කරන්න.
මේකෙන් ඔයාගේ මොලේ තියෙන ඩේන්ජර් ස්විච් එක ඕෆ් වෙලා යනවා. ඒ කියන්නේ ඔයාට අර ඔයාගේ මොලේ නිපදවන කෝටිසෝල් ඇඩ්‍රනලින් හෝමෝන ප්‍රමාණය අඩු වෙලා යනවා. එතකොට ඔයාගේ ඩේන්ජර් ස්විච් එක ඕෆ් වෙලා ඔයාගේ මනස වර්ධමාන මොහොතට අරගෙන එනවා. දෙවෙනි එක තමයි කොග්නිටිව් රීෆ්‍රේමින්. ඒ කියන්නේ සිතුවිලි වෙනස් කිරීම. අපි ගොඩක් කලාවට කරන්නේ ප්‍රශ්නෙට වඩා ඒකෙන් වෙන්න තියෙන නරක ප්‍රතිඵලය ගැන හිතන එක. මම ෆේල් වෙයිද? මාව ප්‍රතික්ෂේප වෙයිද? මේකට සයිකොලොජි වල කියන්නේ කැටස්ට්‍රොෆයිසින් කියලා. මේක නවත්තන්න නම් ඊළඟ වතාවේ ඔයා මානසික ආතතියට පත් වෙනම, ඔයාගේ ස්ට්‍රෙස් වුණාම ඔයාගෙන්ම අහන්න. මේකෙන් වෙන්න පුළුවන්, මේ දෙයින් වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? ඒක වුණොත් මම ඊළඟට කරන්නේ මොකක්ද? මට මෙන්න මේ නරක දේ වුණොත් මම මොකද කරන්නේ? නරකම දෙයකට ප්ලෑන් එකක් තියෙනවා කියන්නේ ඔයාගේ මොළයට තවත් බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ හිතට බය වෙන්න දෙයක් නැහැ. තුන්වෙනි එක reward and punishment system එක. ප්‍රතිලාභ ක්‍රමය. behavioral psychology එකට අනුව මිනිස්සු විදිහට අපි වැඩ කරන්නේ දඬුවම සහ ප්‍රතිලාභ මත. ස්ට්‍රෙස් එකක් සාමාන්‍යයෙන් ඇති වෙන්න අමාරු වැඩක් කරනකොට. ඒක ඉවර වුණාම ඔයාට පොඩි දෙයක් දෙන්න. ටැග්ගක් දෙන්න. ඒක ආස කරන කෑමක් වෙන්න පුළුවන්. කැමති මූවි එකක් බලන එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා කැමතිම දෙයක්, ඔයා කැමතිම තැනකට යන එක වෙන්න පුළුවන්. එතකොට මොලේ පුරුදු වෙනවා අමාරු දේවල් කියන්නේ ඇත්තටම සතුටක් ලැබෙන දේවල් කියලා තේරුම් ගන්න. එතකොට ඔයාට ලේසියෙන්ම දේවල් කරන්න පුළුවන් වෙනවා. මොකද ඔයා කැමති වෙනවා ඒ සතුට ලබන්න. මතක තියාගන්න. මානසික ආතතියක් ඇති වුණා කියන්නේ ඒ දේ නිසා ඔයාගේ ජීවිතේ එතනින් නවතිනවා කියන එක නෙවෙයි. ඒක ඔයාගේ ඇඟෙන් දෙන සිග්නල් එකක් විතරයි. පොඩ්ඩක් නැවතිලා හුස්ම ගන්න කියලා. වටපිටාවේ වෙන දේවල් අපිට වෙනස් කරන්න බැරි වුණාට අපිට පුළුවන් අපි දක්වන ප්‍රතිචාරය වෙනස් කරන්න. ඔයාට පුළුවන් ඔයා දක්වන ප්‍රතිචාරය වෙනස් කරන්න. ඉතින් අද ඉඳන් ග්‍රවුන්ඩින් ටෙක්නික් එක, රිවෝඩ් සිස්ටම් එක, ඒ වගේම කොග්නිටිව් රීෆ්‍රේමින් එක පාවිච්චි කරලා ඔයාගේ මනස පාලනය ඔයාගේ අතට ගන්න. මේ වීඩියෝ එකේ ඔයාගේ ජීවිතේට වටිනාකමක් එකතු කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.